මාරයාගේ තියනවලු මාරයා එනවලු මචං බලන්න ඊළඟට කවුද ගෙනියන්නේ කියලා බලන්න. ඇවිදිනවලු. මේ අනකොට මේ උට ඊළඟට මරාග ගෙනියන්න ඉන්න එකව හම්බුණාලු. හම්බෙලා මේ ඌ රෙස්ටුරන්ට් එකක් කරන කෙල්ල. ඌ හම්බෙලා මේ මාරයා ඉතින් කිව්වලු දැන් ඔබ තමයි ඉන්නේ. ලිස්ට් එකේ මේ බලපන්. උඩම ඉන්නේ ඔබ තමයි කියලා. අරු කොළු මෙයානේ එහෙම කරන්න එපා ඉතින් මිස්ටර් මාරයා. හරිද? එහෙම කරන්න එපා මට තව දෙන්න අවුරුද්දක් දෙක. නෑ මේ ලිස්ට් එකේ පිළිවෙලට තමයි කොහොමත් යන්නේ. හරි. එහෙම කරන්න බෑ කියලා. අරු ඉතින් කේකේව කියනවලු. බෑ එහෙම කරන්න බෑ. මම කමන්නේ ඉතින් දැන් ඉතින් කොහොමද මම දැන් ඊළඟට මැරෙන්න ඉන්නේ එකනේ. එන්නකෝ කියලා රෙස්ටුරන්ට් එක ඇතුළට ගිහලා අරුට මාරයාට දුන්නලු මචං. හොඳ ට්‍රීට්මන්ට් එක. ට්‍රීට්මන්ට් එකක් දුන්නලු. හරි. අරු කෑවලු බුරිය උල්ලෙන්න කෑවලු. කාලා වැඩිකමට මචං මාරයට නිින්ද ගියාලු. ඔව්. රෙස්ටුරන්ට් එක අස්සෙම. ඔව්. අපේ උගින් දැස්සෙවනේ. අරු කරපෙලේ මාරයාගේ අර කොලේ ඉච්චුවලු. කොලේ උසර දඩි පිටි ගාලා අලුතෙන් නන් ලිස්ට් එක ටයිප් කරා උඩ ටක් ගාලා ටයිප් කළා මුගේ නම දාගත්තලු යටටම. හරිද? මාරයා ඉතින් පැය දෙකක් විතර නිදාගෙන නැගිටලා මාරයාට හෙන්න සැටිස්ලු. ඔව්. මාරයා ගොළු ෂා මම මේ වගේ රස කෑම වෙලා කවදාවත් කාලා නැහැ. හරිම සන්තෝෂයි මට. ඔබ මේ කරපු උදව්වට මාත් මොකක් කරේ උදව්වක් කරන්න බෑ. එහෙනම් මම පොඩ්ඩක් අද තීරණයක් ගත්තා කියලා මරණ ලිස්ට් එක උඩ ඉඳන් නැතුව යට ඉඳන් තෝරා.